YouTube video එක සමග තමයි ඔයාලා මේක තුලා ඉන්නේ. අපි මේ විදිහට දැන් වීඩියෝ ගොඩක් ඔයාලා අතරට ගෙනලා තියෙන නිසා මම දන්නවා ඔයාලා හැමෝම මේ පිටවෙන් දැන් හොඳට දැනුවත් කියලා. අපි ඩේලි ඔයාලට ගේන සිග්නල් එකත් එක්ක ඔයාලට දෙනවා forex සිග්නල් එකක්. ඒ වගේම දෙනවා ඔයාලට ක්‍රිප්ටෝ වලට අදාළ සිග්නල් එකක්. අපි මේක බයි කරපු කට්ටියට ඒ සියලු දෙනාටම දෙන සිග්නල් එකට අනුව කොහොමද අපි සිග්නල් එකට අනුව අපේ ඉන්ඩිකේටර් එක වැඩ කරලා තියෙන්නේ. කොහොමද ඒ ඉන්ඩිකේටර් එක ඒ කියන විදිහට ගිහිල්ලා තියෙන කියන කාරණේ පිළිබඳව තමයි ඔයාලට අපි කියලා දෙන්නේ. ඒ නිසා මේක ඔයාලට වැදගත්ම වීඩියෝ එකක් කියලා මම හිතනවා. මේ අපි මේ කරන වීඩියෝ එක ඔයාලට එතකොට අපිට ඩේලි ඔයාලට අප්ඩේට් එකක් ගන්න පුළුවන් මේ පිළිබඳව. මොකද පහුගිය දිනවල බෙයාරිස් විදිහට ඒ කියන්නේ BTC එක ගොඩක් ඩවුන් ට්‍රෙන්ඩ් එකකට ගියා. ඒකෙදී අපි දුන්න සිග්නල් වලට අනුව සියල්ලම ඒ විදිහටම කන්ෆර්මේෂන් ගත්තා. ඒ නිසා ගොඩක් අයට ට්‍රේඩින් කරන එකේ ඇත්තටම පහසුවක්. මම හිතනවා ඇත්තටම පහසුවක් අපේ මේ ලක්ෂණ ආයතනයේ අපේ දෙන මේ ඉන්ඩිකේටර් එකත් එක්ක ට්‍රේඩ් කරන මේක සාමාන්‍ය ඉන්ඩිකේටර් එකක් නෙවෙයි. ඔයාලට ඒක නිතර කියන්නේ අපි වෙනස් ඕන තරම් ඉන්ඩිකේටර් සමහරකට තියෙන්න පුළුවන්. හැබැයි ඒ හැම එකකටම වඩා වෙනස්. ඔයාලට පුළුවන් මේකේ හරියටම නිවැරදි කන්ෆර්මේෂන් එකකට එන්ටර් වෙන්න. ඒ වගේම සිග්නල් ඇලර්ට් එකක් අපි දෙනවා. ඒ ඇලර්ට් එකත් එක්ක බලලා කොහොමද මේ මාකට් එක ගමන් කරන්න කියන කාරණය නිශ්චිතව ඔයාලට හඳුනා ගන්න පුළුවන්. Tamanට අවබෝධයක් ගන්න පුළුවන් මට්ටමේ ඉන්ඩිකේටර් එකක් තමයි මොලෙන් ගහන්න පුළුවන් ගේමක් ගහන්න තමයි අපි මේක කියලා දෙන්නේ. ඒ නිසා මේක ගැන හිතා බලා ඉන්නේ නැතුව ඔයාලා තරම් බලන්න. බැලුවට පස්සේ ඔයාලට ඇත්තටම තේරෙයි අපි මේ මොකද්ද කියන්නේ, මේ තරම් පුණා කියන්නේ මොකද්ද කියන කාරණේ. හරි. අපි අද බලමු අපේ සිග්නල් ගෲප් එකට ඇවිල්ලා තියෙන සිග්නල් එක 2026යි දෙවෙනි මාසයේ 3 වෙනිදා. ඒ අදාළව තමයි අපි ප්‍රොෆිට් එක බලන්නේ. මෙන්න මේ විදිහට අපිට සෙල් බෙයාරිස් විදිහට ඒ කියන්නේ සෙල් සිග්නල් අපිට කීපයක් ඇවිල්ලා තියෙනවා. මේ හැම සිග්නල් එකක්ම අපි බැලුවොත් අපිට මේ විදිහට ප්‍රොෆිට් කරන්න පුළුවන් විදිහට ඔයාලට ගිහිල්ලා තියෙනවා කියලා අනිවාර්යෙන් ඔයාලට දැනගන්න පුළුවන්. අපි බලමු ETH ඒ වගේම DUSK කියන coin අපිට බලන්න පුළුවන්. ETH coin එක බලමු මුලින්ම. හරි. මේ තියෙන ETH coin එකේ කොහොමද සිග්නල් එක වැඩ කරලා තියෙනවා ඔයාලට පේනවා ඇති හොඳට. තවමත් අපේ ට්‍රෙන්ඩ් ලයින් එක කොයි පැත්තටද යන්නේ කියන කාරණා මේකෙන් අපිට ලොකු අවබෝධයක් වඩ ගන්න පුළුවන්ද බැරිද කියලා ඔයාලට මේවා දැක්කම අනිවාර්යෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මොලේ ටිකක් හරි තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන කොහොමද මේ මාකට් එක ෂෙයා වෙන්නේ කියලා, කොහොමද යන්නේ කියන එක හොඳට තේරෙන්න ඕන. නැත්නම් ඉතින් ට්‍රේඩ් කරලා වැඩකුත් නැහැ. මේ බලන්න BOS පහලට හදා මේක ලස්සනට මාකට් එක පහලට යනවා. අපිට කොච්චර ප්‍රොෆිට් එකක් කරන්න පුළුවන්ද කියන කාරණේ ඔයාට හොඳට Tamanටම පසක් වෙන විදිහට ඔයාට මේක කියලා දීලා තියෙනවා. පෙන්නලා තියෙනවා. ඉතින් ඔයාලට ඇයි මේක බැරි වෙන්න හේතුව කියන තමයි අපි කියන්නේ ඔයාලා මේක ගත්තොත් අනිවාර්යෙන් ඔයාලට බැරි වෙන්න හේතුවක් නැත. අනිවාර්යෙන් ඒ නිසා අපිට ප්‍රොෆිට් කරන්න පුළුවන් කියන කාරණේ අනිවාර්යෙන් මම කියනවා. නිසා බලන්න මේ සෙල් සිග්නල් වැටලා තියෙනවා. මම ඒකත් පෙන්නන්නම්. මේ තියෙන සෙල් එතන වැටලා තියෙන එක මෙතන වැටලා තියෙනවා. මේ අපි දීපු සිග්නල් වලට අදාළ මෙතන බයි එකක් වැටලා තියෙනවා. මේ හැම එකකම ඔයාලට මේ තියෙන්නේ පොඩි chart එකක් නෙවෙයි. තේරෙනවද? මේ තියෙන්නේ පැය chart එකක්. මේ තියෙන්නේ පැය chart එකක්. මේ මෙතනින් මෙතනට ගියත් අපිට ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඔයාලා දැක්කලා ඉතින් අපි ගෲප් එක අපි දානවා මෙසේජ් කොහොමද ස්ක්‍රීන්ෂොට් දාලා තියෙන ප්‍රොෆිට් වල. ඉතින් මේ හැම එකකම ඔයාලට ප්‍රොෆිට් කරන්න පුළුවන්. එක සිග්නල් එකකින් දවසකට ගේම් කොට දා ගන්න පුළුවන් විදිහට ඔයාට හොඳට බලලා හොඳ ට්‍රේඩ් එකකට එන්ටර් වෙලා පොසිෂන් එක දිගටම අරන් ගිහලා ක්ලෝස් කරන වෙලාවත් ඔයාටම දැනගන්න ඕනේ. මෙන්න මේ ලික්විඩිටි අවස්ථාවවලදී පෙන්නලා තියෙනවා ඔයාලට. මෙන්න මේ ලික්විඩිටි අවස්ථාවේදී ඔයාට දැනගන්න පුළුවන් මෙන්න මේවා ටිකක් භයානකයි නේද? භයානකයි කියලා ඔයාලා දන්නවා. එතකොට මේකෙදී අපිට ඔයාට ඕන නම් මේ ට්‍රේඩ් එකෙන් අයින් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ රේන්ජ් එකක් අතර තමයි යන්නේ නේද? කන්සල්ටේෂන් පීරියඩ් එකක් අතර තමයි යන්නේ. එතකොට මේක අතර යනවා කියන්නේ අපිට මේක ඇතුලේ සමහර පිට කොයි පැත්තකට කඩාගෙන යන්න පුළුවන්. එතකන් අපිට මේක ඇතුලේ ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒ හැම දෙයක්ම ඔයාට ඉරි ඇඳ ට්‍රෙන්ඩ් ලයින් සපෝට් ලයින් කිසිම දෙයක් අදින්න ඕනේ නැහැ. මේ හැම එකක්ම ඔයාට පෙන්නලා දීලා තියෙනවා. හරි. අපි බලමු තවත් coin එකක් අපේ සිග්නල් එකට ආපු සිග්නල් ගොඩක් ඇවිල්ලා තියෙනවා. බලමු ඇලිස් coin එක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ SIP coin එක ඇවිල්ලා තියෙනවා. DUSK
ZNS ඊට පස්සේ BTC මේ ඕන එකක් අපිට දැනගන්න පුළුවන්. අපි බලමු BTC coin එකට Bitcoin අපිට වැදගත්ම එකක්. ඔව් මේකෙදිත් ඔයාලට පේන කාරණයක් තමයි trend line එක නැවත continually sell එකකට පටන් ගෙන තියෙනවා කියන කාරණාව ඔයාලට පේනවා. ඉතින් මෙතන මේ අපි මම පෙන්නන්නම් මේ sell එකක් තියෙනවා. ඉතින් දැන් මෙතනට ඔයාට මෙතන liquidity අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාවේදීමුත් ඔයාලට පුළුවන් මේ trade එක close කරගන්න. මෙතනින් ඇත්තටම ඔයාලට close කරගැනීම හැකියාව දෙනවා. ඊට පස්සේ අපිට අලුත් trade එකකට යන්න පුළුවන්. මේක ඔයා තීරණය කරන්න ඕනේ. මේක අපි කියන්නේ මෙතනින් ඔයා trade එක close කරන්න මෙතනින් ඔයා අයින් වෙන්න කියලා අපිට කියනවට වඩා ඔයා තනියෙන්ම trade එකකට හුරු වෙන එක තමයි කාගෙන්වත් කිසි කෙනෙක්ගේ පස්සෙන් අපි යන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා හොඳට බලන්න. හොඳට මාකට් එක කියවන්න. හොඳට නිකන් පොතක තියෙන දෙයක් කියවනවා වගේ ඔයාලට හිතට දැනෙන්න ඕන මම මේක කියවනවා කියන කාරණේ. ඒ වගේම තමයි අපි වැඩිම කරන දෙයක් තමයි අපි වැඩිම බය වෙන දෙයක් තමයි මේක කොයි පැත්තට යයිද කියන එක අපි බය වෙලා trade close කරනවා. ඊට පස්සේ සමහරකට ලොකු loss එකකින් අපි trade එක close කරනවා. ඇයි trade එක close කරන්නේ අපිට හිතා ගන්න බෑ මේක කොයි පැත්තට යයිද කියලා. අන්න ඒ අවස්ථාවවලදී ඔයාලට හොඳට තීරණය කරන්න පුළුවන් පොඩි loss එකක් තිබුණත් මෙන්න මේ වගේ liquidity අවස්ථාවවලදී මේක support line එකක් විදිහට අපිට භාවිත කරන්න පුළුවන්. එතකොට ඒ අවස්ථාවේදී අපි තීරණය කරන්න පුළුවන් අපිට loss එකක් යනවා නම් අපි මේකෙන් අයින් වෙන්න. තේරෙනවද? ඒ නිසා ඔයාලට හොඳට අපි කියන විදිහට වැඩ කරොත් මේ විදිහට කියන විදිහට කරොත් අනිවාර්යෙන් ඔයාට ලොකු profit එකක් ගන්න පුළුවන්. එන්න එක තමයි මට කියන්න උවමනා වෙලා තිබුණේ. ඒ වගේම බලමු අපි forex market එකට අදාළව තුන්වෙනිදා දිනේට අදාළව කොහොමද තිබුණේ කියන එක කාරණේ අපි බලමු. EUR USDT වල තියෙනවා සෙල් එකක්. ඊට පස්සේ USD JPY USD CHF ඔය හැම coin එකම ඇවිල්ලා තියෙනවා. මේක අපි බලමු කිහිපයක් කරන් EUR USD කියන coin එකකින් අපි බලමු. හරි මෙතින් හරි මේකෙදිත් ඔයාලට පෙන්නනවා. ඔව් මෙතින් sell signal ඕන තරම් ඔයාලට තියෙනවා. මේ හැම අවස්ථාවකදීම අපිට profit කරන්න පුළුවන් මට්ටමේ trade එක දීලා තියෙනවා. කොහොමත් මේක continually sell පැත්තට යනවා කියලා ඔයාලට මේකෙ පෙන්නනවා trend line එකකින්. buy එකක් දුන්නත් හැබැයි buy එකේ පැත්ත අවදානම් කියන එක අපිට මෙතනින් පෙන්නනවා. මේ අපි මේ order block එක ක්ලික් කරාට පස්සේ මෙතනින් පෙන්නනවා. මේ candle stick එකකින් අපිට පෙන්නන්නේ ඔයාලට පෙන්නන මේ තද රතු පාටිම අපි මේක කොච්චරවත් කියලා දීලා තියෙනවා. තද රතු පාටින් පෙන්නන්නේ මේක sell එකට ගොඩක් යන්න පුළුවන් කියන කාරණේ. හැබැයි close පාට වෙලා තියෙනවා නම් candle එකකින් පෙන්න කියන්නේ මේ candle කොළපාත ඒ කියන්නේ buy පැත්තට bullish පැත්තට යන්න ඉඩ කඩ වැඩි කියන කාරණේ. ඒකට මේ buy signal එක මෙතන ලැබිලා තියෙනවා අපිට. ඒ නිසා ඔයාලට මේ බලන්න පුළුවන් මේ range අතර යනකොට ඊට පස්සේ liquidity අවස්ථා order block ඒ වගේම BOS හදා යනවා නම් ඊට පස්සේ චොච් එකෙන් අනිත් පැත්ත මාරු වෙනවා නම් මේ තියෙන මෙතන චොච් එකක් හැදලා තියෙනවා. ඒකට එතනින් මාරු වෙලා තියෙනවා නේද? buy පැත්තට යන චොච් එකක් මෙතන හදලා තියෙනවා. එතකොට අපිට හිතන්න පුළුවන් මේක අනිත් පැත්තට යන්න පුළුවන් කියන කාරණාව. උත්තරම අපිට තීරණය කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේකෙන් සෙල් එකක් අපි යනවනම් කන්ටිනියු ඒක අපි අයින් කරනවා. මෙන්න මෙතනින් බලන්න ඔයාලට පේනවා ඇති මෙන්න මේ ඉරි දෙක මැදින් මෙතන තියෙන එකක්. මෙතන රතු පාට වෙච්ච මේ ට්‍රෙන්ඩ් ලයින් එක කොළ පාට බවට පත් වෙලා තියෙනවා. මේකෙමුත් ඔයාලට තීරණය කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිත් එක්ක ඔයාලට අපේ ඉන්ඩිකේටර් එකත් එක්ක එකතු වුණා නම් අනිවාර්යෙන්ම ඔයාලට හොඳ ප්‍රොෆිට් එකක් කරන්න පුළුවන්. ඒ වගේම ඔය අනින් එක එකනා නිකන් සිග්නල් දෙනවා වගේ නෙවෙයි. ඒ සිග්නල් එකක් නිකන් දීලා අපි ට්‍රේඩ් කරනවට වඩා ඔයාලට සිග්නල් එකක් ගත්තා. අපි දෙන ඇලර්ට් එකෙන් ගත්තා කෙලින්ම ආව chart එකට ඇවිල්ලා බලලා අපිට පුළුවන් හොඳ ගේමක් ගන්න. හරිද? මේක අපි ඔයාලට මේක මෙහෙම බලෙන් දෙන්න ඕන කියන්නේ අපි මේ කියන්න ඕන දෙයක් නෙවෙයි. ඔයා මේක අනිවාර්යයෙන්ම හිතලා අපිත් එක්ක එකතු වෙන්න ඕන අවස්ථාවක්. ඒ නිසා මම කියන අපිත් එක්ක එකතු වෙන්න අපි අරන් බලන්න අරන් බැලුවොත් ඔයා අනිවාර්යයෙන්ම තීරණය කරනවා මේක අපේ දිගටම මේක buy කරන්න. ඒ නිසා අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මේක bell icon එක click කරන්න. ඒ වගේම share කරන්න. ඒ හැම දෙයක්ම කරලා අපිට පොඩි අපිත් එක්ක ඉන්න මේ දාන videos බලන්න. හරි. එහෙනම් thank you very much.